හෙලෝ අයිබෝන් හැමෝටම. ඉතින් මං අද මේ වීඩියෝ එක ගෙනාවේ A level වලට මැත්ස් කරපු නංගිලට මල්ලිලට. ඉතින් ඔයා A level වලට මැත්ස් චූස් කරගන්න ඉංජිනියරිං ස්ටඩි කරලා කවදා හරි ඉංජිනේර කෙනෙක් වෙනවා කියන ටාගට් එකත් එක්කනේ. ඉතින් A level වලට මැත්ස් කරපු ඔයා මේ දවස්වල කල්පනා කර ඉන්න නැති. ඉංජිනේරිං කියන්නේ හොඳ පාත් එකක්ද? ජොබ් ඔපචුනිටිස් තියනවද? මේ ෆීල්ඩ් එක මට ගැලපෙනවද? ඉතින් මං ඔයාට මේකේ රියල් ට්‍රූත් එක එක්ස්ප්ලেইন කරලා දෙන්න. ඇත්තටම ඉංජිනේරිං කියන්නේ ලෝකේ තියෙන machines, systems, power plants, එයාක්‍රාප්ස් වෙහිකල්ස් මේ සියලු නිර්මාණ බිහිවෙලා තියෙන ෆවුන්ඩේෂන් එක. ඉතින් මේ වගේ නිර්මාණ බිහිවෙන්න ප්‍රොබ්ලම් සෝල්විං, ක්‍රියේටිවිටි, ප්‍රැක්ටිකල් වර්ක් කියන කන්සෙප්ට්ස් දායක වෙලා තියෙනවා. මැත්ස් කියන්නේ ඉන්ජිනියර්ස්ලාගේ බේසික්ම ලැන්ග්වේජ් එක කියලා කියන්න පුළුවන්. ඉතින් A level වලට මැත්ස් කරපු ඔයා මේ වෙද්දි ඇනලිටිකල් තින්කින්, ලොජිකල් තින්කින්, ප්‍රොබ්ලම් සෝල්විං, කැල්කියුලේටිං වගේ ස්කිල්ස් බිල්ඩ් අප් කරගෙන තියෙනවා. ඉතින් මට කියන්න පුළුවන් මේ වගේ ස්කිල්ස් බිල්ඩ් අප් කරගෙන තියෙන හින්දා ඔයා ඉංජිනීරිං ස්ටඩි කරන්න පර්ෆෙක්ට්ම ෆවුන්ඩේෂන් එකක් ඔයා විසින්ම ඔයාගේ ඇතුලේ හදාගෙන තියෙනවා. ඉතින් ඔයා ප්‍රොබ්ලම් සෝල්ව් කරන්න කැමති කෙනෙක් නම්, ඔයා අලුත් ටෙක්නොලොජි එකක් ගැන උනන්දුවක් දක්වනවා නම්, ඔයා ප්‍රැක්ටිකල් එන්වයරන්මන්ට් එක වර්ක් කරන්න කැමති නම්, ටීම් වර්ක් ඇන්ඩ් ලීඩර්ෂිප් ස්කිල්ස් තියෙනවා නම්, ඔයා ඉංජිනීරිං කියන ෆීල්ඩ් එකට ඔයා වටිනාම සෙට් එකක්. ඉතින් ඔයා දන්නවා ඉංජිනීරිං කිව්වම එක එක ෆීල්ඩ්ස් තියෙනවා. ඉතින් මේවා ජොබ් ඔපචුනිටිස් ලංකාවේ ඇතුළත් තියෙනවා. ඒ වගේම යුරෝප්, ඕස්ට්‍රේලියා, ජපාන්, මිඩල් ඊස්ට් වගේ රටවල් වල තියෙනවා. ඉතින් ජොබ්ස් වලට ඇප්ලයි කරද්දි කම්පිටිෂන්ස් එනවා. ඉතින් ඒ වගේ චැලෙන්ජ් වලට අපිට ෆේස් කරන්න වෙනවා. A level maths කරලා පොඩ්ඩක් කන්ෆියුස් වෙලා හිටියනම් මං ඉංජිනීරිං තෝරගන්නවද ඉංජිනීරිං හොඳද කියන එක මට කියන්න තියෙන්නේ ඔයා ස්කිල්ස් හදාගෙන තියෙනවා. ඔයාගේ ඇතුලේ නොලෙජ් එක තියෙනවා. ඒ වගේම ඔයාට ඔපචුනිටිස් තියෙනවා. ඉතින් ෆයිනල් ආන්සර් එක ඇත්තටම ඉංජිනීරිං හොඳයිද? ඔව්, ඉතාමත් හොඳයි. හැබැයි මේකේ සාර්ථකත්වය ඔයා සතුයි.